හරි. අපි ඊළඟට කතා කරන්න හදන්නේ මේ අර ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් යම් ළමයෙක් එයා විභාගෙ මුහුණ දෙන දිස්ත්‍රික්කයෙන් මෙඩිසින් ඉංජිනේරින් කීයක් ගන්නවද? ඊට පස්සේ ඒක අවුරුද්දෙන් අවුරුද්ද සමහරවිට වෙනස් වෙනවා. මේ වෙනස් වෙන්නේ කොහොමද? මෙරිට් කියන්නේ මොනවද? ඩිස්ට්‍රික්ට් කෝටා එක කියන්නේ මොකක්ද? ඔය දුෂ්කර පදනමින් ගන්නවද? එහෙම ළමයින්ට හරිය අවබෝධයක් නැහැ. හරි එතකොට මේ අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමුද? ඒ කියන්නේ ඉංජිනේරින් කීයක් ගන්නවද? මෙඩිසින් කීයක් ගන්නවද? ඒක බෙදෙන්නේ කොහොමද? සමහරලාට අපි සමහරලාට හෑන්ඩ් බිල්ලක් දැකලා තියෙනවා මේ ටීචර්ස්ලා යාලගේ අර කැම්පේන් එකෙත් ගන්නවා මම මෙරිට් මම මෙහෙමයි මෙරිට් මගේ තමයි වැඩිම. ඔව් ඒක තමයි. අපි පොඩ්ඩක් ඒක කියන්න. මෙහෙමයි නිලන්ස් දැන් සාමාන්‍යයෙන් මෙඩිසින් වලට සාමාන්‍යයෙන් ලංකාවේම දර වශයෙන් 2100ක් වගේ ගන්නවා. ඉංජිනේරින් වල 2300ක් වගේ ගන්නවා. ඒක දැන් ගන්න විදිහක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මෙඩිසින් වලට ගන්නවා සාමාන්‍ය ළමයි 2100ක වගේ ප්‍රමාණයක්. ලංකාවෙන්ම. හරිද? ඊට පස්සේ ඉංජිනේරින් වලට ගන්නේ පොඩ්ඩක් ඊට වඩා වැඩි 2300ක් වගේ ගන්නවා. මේකිනුත් මේ ගන්න විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ජාතික පදනමින් ගන්නවා 140ක්. හරිද? ඊට පස්සේ දිස්ත්‍රික් පදනමින් ගන්නවා 155ක්. දැන් දුෂ්කරයේ වැන් ගන්නවා. ඒ කියන්නේ දුෂ්කරයි කියලා සලකන දිස්ත්‍රික්ක ටිකක් තියෙනවා. මට මතක විදිහට අම්පාර නුවරඑළිය ඕගේ වවුනියා ඕගේ දිස්ත්‍රික්ක ටිකක් තියෙනවා. ඒවෙන් 105ක chance එකක් තියෙනවා. අපි මේ පොදුවේ ගත්තොත් මේක 100 නිකන් 60යි කියලා හිතමුකෝ. හරිද? ඔව් මේක 140. ඒතර මේක ඇවිල්ලා සාමාන්‍ය 840යි 1260ක් වගේ තමයි සෙට් වෙන්නේ. හරිද? හරි 2100 හරි. හරිද? එතකොට මේකෙත් 140යි වගේ. හරිද? ඊට පස්සේ මේකේ 155යි දුෂ්කරේ වෑන් 105යි. ඕගෙන් 160ක් ගත්තොත් එහෙම මෙතනින් සෙට් වෙනවා අපිට 920ක් වගේ. මෙතන 1380ක් වගේ සෙට් වෙනවා. හරි. හරිද? 1380. ඔව් 1380 මේක 920ක් වගේ සෙට් වෙනවා. හරිද? එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙරිට් තියෙනවා 840ක්. ඔව්. මෙඩිසින් වලින්. මේකේ මෙරිට් තියෙනවා 920ක්. එතකොට දැන් ඔතන තියෙන කේස් එක මේකයි. ඒ කියන්නේ ලංකාවේ ළමයට පුළුවන් නම් මුල් 840ට එන්න. ඒ කියන්නේ එකේ ඉඳලා 840 නගර රෑන්ක් එකේ තියෙන ලංකාවේ අයිලන්ඩ් රෑන්ක් එක. මේ තියෙන ජාතික පදනම. මේ තියෙන දිස්ත්‍රික් පදනම. ජාතික පදනම දිස්ත්‍රික් පදනම. ඒ කියන්නේ ළමයි ලංකාවේ එකේ ඉඳලා 840 දෙනාට අනිවාර්යයෙන්ම මොන කැම්පස් එකේ ඉල්ලුවත් මෙඩිසින් සිලෙක්ට්. ලංකාවේ මුල් 920ට මොන කැම්පස් එකේ ඉල්ලුවත් ඉංජිනේරින් සිලෙක්ට්. දැන් සාමාන්‍ය මොරටුවට ගන්න ලංකාවෙම 800ක් වගේ දල වශයෙන්. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් 920ට සෙට් වෙන්නේ නැහැ නේ කියලා. ඉතින් ඔයාලට බෙදලා යන හින්දා ඉල්ලන එක හම්බ වෙනවා. දැන් සමහර ළමයි මොරටුව මිල්ලන්නේ නැහැ. පෙරාදින ඉල්ලන බහුතරයක් ඉන්නවනේ. එතකොට ඒක අවුලක් වෙන්නේ නැහැ. එතකොට මේ මුල් 840 ළමයික එන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම ඉංජිනේරින්. මෙතනත් එහෙම තමයි. හැබැයි ඒක මෙරිට්. ඒක කොහේ ඉල්ලුවත් හම්බ වෙනවා. සෝරි ඒක මෙඩිසින් ඒ 840 කොහේ ඉල්ලුවත් හම්බ වෙනවා. මෙයා මුල් 920ට කොහේ ඉල්ලුවත් ඉංජිනේරින් හම්බ වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ තව 1260කට chance එකක් තියෙනවා ලංකාවෙම. හැබැයි ඒක දිස්ත්‍රික් වලට බෙදෙනවා. දැන් උදාහරණයකට හිතන්නකෝ කොළඹින් තව යන්නේ ළමයි 100යි කියලා. ඒ කියන්නේ මේ 1260න් කොළඹට ඇවිල්ලා තියෙනවා 100ක්. ඒක ජන අනුපාත හැටියට බෙදෙනවා. එතකොට කොළඹනේ මෙඩිසින් වලින් හිතන්නකෝ 100ක chance එකක් තියෙනවා කියලා. ඒක කොහොමද තියෙන chance එක? ඒ chance එක තියෙනවා. දැන් හිතන්නකෝ ඔයා 840න් කොළඹ ඉන්නවා කියලා 200ක්. ඔව්. එතකොට 300ක් යනවා. 300ක්. එතකොට ඔයාට හිතන විදිහට කොළඹ මෙරිට් වැඩි වෙන තරමට අනිත් ළමයින්ටත් මෙඩිසින් යන chance එක වැඩිනේ. වැඩි. ඒ කියන්නේ ඔන්න ළමයි තේරුම් ගන්න ඕන දෙයක් තමයි යාළුවන්ට උදව් කරන්න. උන්ට වල කපලා හරියන්නේ නැහැ. වල කපලා හරියන්නේ නැහැ. හරිද? එතකොට උන්ට ඉන්නවට වල කපලා උන්නේ. ඔව්. දැන් ඔයාට පුළුවන් නම් මෙරිට් ඒ කියන්නේ හිතන්නකෝ හෙන මේ හොඳ රිසල්ට් එකක් ගන්න ළමයෙක් ඉන්නවා කියලා. ඌව මෙරිට් එකට තල්ලු කරන්න පුළුවන් නම් ඔයා ඊට වඩා අඩු නම් ඔයාට එනවා තව chance එකක්. ඒ දැන් මෙරිට් ගොඩේ හිතන්නකෝ දැන් මේකේ ළමයි 300ක් හිටියෝ. හරිද? එතකොට අර 100 ඇවිල්ලානේ. එතකොට ළමයි 400ට chance එක ඇවිල්ලා. ඒ කියන්නේ දිස්ත්‍රික්කේ ළමයින්ගේ මෙරිට් වැඩි වෙන තරමට දිස්ත්‍රික්කෙන් යන ප්‍රමාණය ඉංජිනේරු ප්‍රමාණය වැඩි. සමස්ත දිස්ත්‍රික්කයන් ප්‍රමාණය වැඩි. දැන් හිතන්නකෝ
සාමාන්‍යයෙන් වෙන්නේ 840ම කොළඹින් යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. 840ම කොළඹින් යනවා නම් ඒත් මොකද වෙන්නේ? තව 100කට අර 100ට chance එක තියෙනවා. 100යි නම් දිස්ත්‍රික් කෝටෙන් ගන්න. එතකොට 940. අන්න ඒ වගේ. එතකොට ඔන්න ඔය සෙට් එක අනිවාර්යයෙන්ම මෙඩිසින් සහ ඉංජිනේරින් යනවා. එතකොට ඔයා මේක දැනගන්න ඕන දේ තමයි මේ ළමයි මෙරිට් ගන්න තරමට මොකද වෙන්නේ? අනිත් අයට chance එක වැඩි මෙඩිසින් වලට ඉංජිනේරින් වලට යන්න. ඉතින් ඕක තමයි මේ ජාතික පදනම සහ දිස්ත්‍රික් කෝටයේ ළමයි ගන්න විදිය. ඔන්න විදියට තමයි යන්නේ. ඔන්න ළමයි ඔයාලට තව ප්‍රශ්නයකට උත්තර අපි දුන්නා.